දැන් මේ ගාන ඇතුළෙත් අපි සාධක කඩන්න යද්දී මුලින්ම බලනවා සංඛ්‍යා පොදු වෙනවද කියලා. දැන් මෙතන තියෙන්නේ 2, මෙතන තියෙන්නේ 15, මෙතන තියෙන්නේ 9, මෙතන තියෙන්නේ 23. දැන් 23 කියන ළමයි ප්‍රථමක සංඛ්‍යාව. දැන් ප්‍රථමක සංඛ්‍යාවක් තියෙද්දී දැන් මෙතන 9, මෙතන 15, මෙතන 2 කියන්නේ මෙයා 23ට වඩා පොඩි අය. එහෙනම් කිසිසේත්ම ඉලක්කම් පැත්තෙන් මේකේ සාධකයක් එළියට ගන්න බෑ. ඒ කියන්නේ මේ හතර දෙනාටම පොදු පදයක් අපිට එළියට ගන්න වෙන්නේ නැහැ. එහෙනම් අපි ඊළඟට බලන්න ඕනේ ඉංග්‍රීසි අකුරු දිහා. අපිට ඉංග්‍රීසි අකුරක් එළියට ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. එතකොට මම දැක්කා මෙතන x තියෙනවා, මෙතනත් x තියෙනවා, මෙතනත් x තියෙනවා, මෙතනත් x තියෙනවා. දැන් සමහර තැන්වල මම x වර්ගය තියනවා දැක්කා. නමුත් සමහර තැන්වල x වර්ගය නැහැ. ඒ කියන්නේ අපිට එළියට ගන්න වෙන්නේ x එක. මම දැනට මෙතනින් x අකුර ලියනවා. ඊළඟට මේකේ තියෙන්නේ එච්චරයි x විතරයි, මේකේ y තියෙනවා, y තියෙනවා, y තියෙනවා. නමුත් පළවෙනි එක්කෙනාගේ y නැති නිසා y එකක් එළියට ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම මේකෙන් එළියට ගන්නෙ x. ඔන්න මම දැන් කොටස් වලට කඩනවා. දැන් ළමයි ධන දෙකක් තියෙනවනේ. දැන් මෙතන දෙකක් නැති නිසා ඔන්න මම මෙතන 2 ලිව්වා. x කින් ගුණ වුණාම තමයි x වර්ගය වෙන්නේ. ඊට පස්සේ මෙතන ධන x තියෙනවා. එයා වැඩි කරන්න ඕනේ ධන. දැන් මෙතන ඉලක්කමක් තියෙනවා. ඉස්සරහා ඉලක්කමක් නැහැ. එහෙනම් කෙලින්ම 15 දැම්මා. එතකොට x මෙතන තියෙනවා නම් ආයි x ලියන්න බෑ. මොකද x කින් වැඩි වුණාම x වර්ගය වෙනවා. අපිට තව අවශ්‍ය වෙන්නේ y එකක් නිසා මම මෙතන y එකක් දානවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ ඍණ. නමුත් අපි එළියට ගන්න ධන x එකක්නේ. ඒ නිසා මම මුලින්ම ධන x ලිව්වා. ධන x ලිව්වට පස්සේ ධන වැඩි කරනවා ඍණේ. ධනයි ඍණ 9 තියෙනවා එයාව ලිව්වා. x කින් ගුණ වුණාම x වර්ගය y මෙතන දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් ධන x ලියනවා. ඊට පස්සේ ධන x දැන් 23 ඕන නිසා මෙතන මම 23ක් ලියනවා. එතකොට x ඉස්සරහා තියෙනවනේ. ආයි x දාන්නේ y වර්ගය විතරක් මෙතනින් ලියනවා. ඔන්න එන ළමයි මෙන්න මේ සෙට් එකටම පොදු සාධකය හම්බුණා. කවුද? x. එහෙනම් මම x එළියට ගන්නවා. x එළියට ගත්ත ගමන් මෙතන ඉතුරු වෙනවා 2x. මෙතන ඉතුරු වෙනවා ධන 15y. මෙතන ඉතුරු වෙනවා ඍණ 9xy. මෙතන ඉතුරු වෙනවා ධන 23යි y වර්ගය. එහෙනම් මේ සාධක කැඩුවාම අපිට මෙන්න මේ වගේ කෙනෙක් ලැබෙනවා.